අයිබෝවන් ඔබ සැම බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ ලයිෆ් විනර්ස් SL අලුත්ම YouTube channel එකට. මේ අපේ පළමු හඳුන්වාදීමේ වැඩසටහන. මොකද්ද මේ YouTube channel එක තුල අපි කතා කරන්නේ? ඔව්. ජීවිතේ එක පියවරකින් හරි ඉදිරියට යන්න කැමති, සාර්ථක වෙන්න කැමති, ඒ වගේම ජීවිතේ එන අභියෝග තුල ඒ අභියෝග විවිධ අවස්ථා විදියට දකින්න කැමති ඔබ වෙනුවෙන්මයි මේ වැඩසටහන. අපි හැමෝම ආසයි ජීවිතේ සතුටින් ඉන්න. හැබැයි ජීවිතේ කියන්නෙම අපි නොහිතන දේවල්, නොහිතන වෙලාවල් වල සිද්ධ වෙන අමුතුම තැනක්. මේ වැඩසටහන තුල අපි කතා කරන්නේ ජීවිතේ මොනම විදිහේ කුමන විදිහේ අභියෝගයක් ඔබට මුහුණ දෙන්නට සිදු වුණත් ඒ අභියෝග කොහොමද අපි අවස්ථා බවට පත් කරවාගෙන ඒ තුලින් ජීවිතයේ වෙනස්ම පැත්තකට ජීවිතය මෙහෙවන්නේ, ජීවිතයේ සාර්ථකත්වය කරා මෙහෙවන්නේ කියන කාරණාව. මේ වැඩසටහන අපි ඇත්තටම ටාගට් කරලා තියෙන්නම අපේම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් වෙනුවෙන්. මේ වැඩසටහන තුලදී අපි බෙදාගන්න කැමති ජීවිතය සාර්ථක කරගන්න විවිධ අංශ ඔස්සේ ස්කිල්ස්, ඒ වගේම දැනුම, අත්දැකීම්, ඒ වගේ බොහොමයක් කාරණා අපි මේ YouTube channel එක තුල කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහනේදී ශ්‍රී ලාංකික අපි ගැන කතා කරනකොට ශ්‍රී ලංකාව තුල ජීවත් වෙන ඔබ වෙනුවෙනුත්, ඒ වගේම විවිධ හේතු මත ශ්‍රී ලංකාවෙන් බැහැරව ජීවත් වෙන අපේම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් වෙනුවෙනුත් අරමුණු කරගත් වැඩසටහන් අපි ඉදිරියේදී අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කතා කරන මම ගැන පොඩි අදහසක් ඔබත් එක්ක බෙදා ගන්න කැමති. මම අවුරුදු 30කට අධික කාලයක් ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ පෞද්ගලික අංශයේ soft skills development එහෙමත් නැත්නම් ඔබගේ තියෙන හැකියා සංවර්ධනය සම්බන්ධව බොහෝ වැඩසටහන් ගණනාවක් තරුණ තරුණියන් වෙනුවෙන් පවත්වපු කෙනෙක්. එතනදී මට විශේෂ වෙන කාරණාව තමයි ජීවිතත් එක්ක බොහෝ විදිහට ගැටෙමින් බොහෝ කටුක විදිහට ජීවිත ගත කරපු අය මට මේ වැඩසටහන් වලදී හමු වුණා. හැබැයි අවසානයේදී ඒගොල්ලන්ගේ ජීවිත එක පියවරකින් හරි ඉස්සරහට ගන්න මට අවස්ථාව ලැබුණා. සහ ඒ වගේ ජීවිතේ දිනපු අය දැකලා ඒ ලද සතුට ඇතර මේක ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම සතුටක්. දැන් මම ජීවත් වෙන්නේ යුනයිටඩ් කින්ග්ඩම් වල. ඉතින් රටින් බැහැරව ජීවත් වුණත් තමන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන් එයාගේ ජීවිත අඩියකින් හරි ඉස්සරහට ගන්න ඒ කරපු කාර්ය රටින් බැහැරව ඉඳගෙන හරි කරන්න මට ලොකු ආසාවක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ YouTube channel එකේ ප්‍රධාන අරමුණ. ඔබේ ජීවිතේ දිනන්න මාලද අත්දැකීම්, මල් ළඟ තියෙන දැනුම, මල් ළඟ තියෙන විෂය දැනුම ඔබත් එක්ක බෙදා ගන්න එක. මගේ අධ්‍යාපනික වටපිටාව ගත්තොත් මම දැනට මගේ PhD උපාධිය වෙනුවෙන් වැඩ කරනවා. ඊට අමතරව මට නීතිවේදය සම්බන්ධව පශ්චාත් උපාධි දෙකකුත්, ඒ වගේම බිස්නස් මැනේජ්මන්ට් සහ ඉන්ටර්නැෂනල් හියුමන් රිසෝස් කියන්නේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධව මට මූලික උපාධියක් සහ MBA උපාධියක් තියෙනවා. ඉතින් මේ කියන මගේ අධ්‍යාපනික වටපිටාවත් යම් තැනකදී මම කැමති භාවිතා කරන්න තව කෙනෙක්ගේ ජීවිතය ඉස්සරහට ගන්න උදව්වක් වෙන්න. ඉතින් මෙතනදී විශේෂිතම කාරණාව වෙන්නේ අපේ මේ YouTube channel එකේ ප්‍රධාන අරමුණ අපි ඉන්න රටේ තොරතුරු ඔබට ගේන එක නෙවෙයි. හැබැයි යම් කෙනෙක්ගේ ජීවිතේ ගත්තොත් අපි හිතමු අපේ ජීවිත හරි විවිධාකාරයි. කෙනෙක්ගෙන් කෙනෙක්ට එක හරි වෙනස්. නමුත් අපි ජීවිතේ දකින විදිය, අපි ජීවිතයට මූණ දෙන විදිය තමයි තීරණය කරන්නේ හෙට දවසේ අපි ඉන්නේ කොතනද කියන කාරණාව. කෙනෙක් ගමක ඉපදිලා ඒ ගමේම ජීවත් වෙලා ගමේම මැරිලා යන්නේ නැහැ.
තව කෙනෙක් ගමක ඉපදිලා නගරෙට ඇවිල්ලා එතනින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න පුළුවන් නැත්නම් වෙනත් රැකියාවකට යන්න පුළුවන් එතනින් ගන්න දැනුමත් එක්ක තමන් වෙන රටක පදිංචිට යන්න පුළුවන් ඉතින් තමන් කැමති තමන් දකින හීනවලට අපි යනකොට ඒකට ගොඩක් සමහර වෙලාවට අපිට දැනුම හොයාගන්න තැන් නෑ සමහරලාට කෙනෙක්ගේ දේ අපිත් එක්ක බෙදා ගන්න කැමති නෑ ඉතින් මම මේ YouTube channel එකේදී ගොඩක් කතා කරනවා යම් කෙනෙක් කැමති නම් රටින් එළියට ඇවිල්ලා අධ්‍යාපනය ලබන්න මොකද රටින් එළියට එන්න උදව් කරන channel ගොඩාක් තියෙනවා නමුත් මේ channel එක ඇතුළේ ඇත්තටම අපි ඒ පැත්තෙන් කතා කරනවා නම් අපි කතා කරන්න කැමති වෙනත් රටකට ඇවිල්ලා ඒ අලුත් ජීවිතයට හුරු වෙද්දී අපිට එන අභියෝග සහ අභියෝගත් එක්ක ඉස්සරහට යද්දී අපි කළ යුතු දේවල් නොකළ යුතු දේවල් මේ වගේ කාරණා බොහොමයක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ රටේ ඉන්න තරුණ තරුණියන් ගත්තොත් ඔබට මේ දැන් මේ අපි කතා කරන ඩිජිටලයිසේෂන් එහෙමත් නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඒ වගේ දැන් අපි මේ ඩිවයිසස් එක්ක ජීවත් වෙන සමාජයක අපි ඉන්නේ. ඉතින් අපි විවිධ රටවල් ජීවත් වෙද්දී අපි දකිනවා මේ ඩිවයිසස් සහ මේ කියන අන්තර්ජාලය මේ කියන දේවල් ඔයාගේ ජීවිතේ දියුණුවට කොහොමද අපි පාවිච්චි කරන්නේ? මොකද මේක නිකන් අර අපි කතාවට කියනවා නම් දැලිපියෙන් කිරි කනවා වගේ වැඩක්. මේක අපේ ජීවිතේ විනාශයට පාවිච්චි කරන්නත් පුළුවන්. මේක අපේ ජීවිතේ සාර්ථකත්වයට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ කාරණාත් අපි කතා කරනවා. එතකොට ලෝකේ මේ වෙනකොට ඔබ අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඔබ O level කරනවා වෙන්න පුළුවන්, A level කරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ වෘත්තීයමය මොකක් හරි ක්වොලිෆිකේෂන් එකක් වෙනුවෙන් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඔබට බෙදාගන්න බලාපොරොත්තු වෙන අනාගතයේදී අපේ වැඩසටහන් තුල දැනට ලෝකයේ තියෙන ට්‍රෙන්ඩින් එහෙම නැත්නම් ගොඩක් අවස්ථා සහිත අංශ මොනවද අධ්‍යාපනය ලබන්න මොනවද තියෙන අපි වැඩි අපේ රටවල් වල ජනප්‍රිය නොවන නමුත් ඔබට ඉක්මනින් සාර්ථක වෙන්න පුළුවන් ගොඩක් අවස්ථා තිබෙන රැකියා මොනවද ඒ වෙනුවෙන් ඔබ අධ්‍යාපනය ලැබ යුතු අංශයන් මොනවද ඉතින් ඒ වගේ කාරණාත් අපි ඉදිරියේදී කතා කරනවා මොකද අපි අධ්‍යාපනය ලබද්දී අපිට විෂයන් තෝරගන්න අපිට එහෙම දැනුමක් දෙන්න කෙනෙක් හිටියේ නෑ අපිම විසින් හොයාගත්තේ නමුත් මම පෞද්ගලිකව කැමති මම දකින දේවල් මම විශ්වවිද්‍යාලය තුල සහ මම මගේ මේ රට තුල අපි දකින අවස්ථා ඔබ සමග බෙදාගන්න ඔබට ඒ දැනුම ඔබත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එක ගැන කතා කරනවා නම් අපේ දෙවනි වීඩියෝ එක ඇත්තටම අපි හිතුවේ කතා කරන්න අපේ ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් නමුත් මේ වෙන විට ඔවුන් ලංකාවෙන් වෙනත් රටක ජීවත් වෙන අයට. මොකද පසුගිය වසර 5කට අධික කාලය තුල විවිධ හේතු මත අපේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් අපේ රටින් බැහැරව අපි වගේම UK වෙන්න පුළුවන්, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඒ වගේම ස්වීඩනය වගේ යුරෝපා රටවල්, ඒ වගේම ඇරබික් කන්ට්‍රීස් වල, ඒ වගේම බොහෝ රටවල් වල ජීවත් වෙනවා. හැබැයි ඒ අය සමහරවිට ස්ටුඩන්ට්ස්ලා විදියට සමහර අය පවුල් එක්ක දරුවොත් එක්ක ජීවත් වෙනවා. ඉතින් මේ අය වෙනුවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොකද ශ්‍රී ලාංකික දරුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් ඒ අය සමහර වෙලාවට මුණ දෙන අභියෝග තියෙනවා. එතකොට අපි දෙමව්පියන් විදිහට අලුත් රටකට ආවට පස්සේ ඒ අයව ඒ රටට අනුගත කරන්ද අපි දෙමව්පියෝ විදිහට මොන කාරණා ගැනද දැනුවත් වෙන්න ඕනේ මොන අංශ ඔස්සේද දරුවන්ව මෙහෙවන්න ඕනේ දෙමව්පියෝ විදිහට අපි කොහොමද පාසල් එක්ක සහ ඒගොල්ලෝ ගනුදෙනු කරන අනිත් දරුවොත් එක්ක ඒ කියන රිලේෂන්ෂිප් බිල්ඩ් කරන්නේ. ඒතර මොකද ලේසි නෑ. අපි අපේ රටේ හිටියත් පහසු නෑ. එතකොට අපි නොදන්නම රටක නොදන්නම සංස්කෘතියක් තුල ඒකට අනුගත වීම කියන එක ඒතරම් පහසු කාරණාවක් නෙමෙයි. ඉතින් මේ කියන කාරණාව අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම බොහොම ආදරෙන් ඉල්ලන්න කැමති ඔගොල්ලෝ කැමති කතා කරන්න කැමති මාතෘකා ඒ වගේම ඔගොල්ලෝ දැනගන්න කැමති විවිධ දේවල් තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම සඳහන් කරගෙන යන්න. ඒ වගේම මේ YouTube channel එකට කැමති නම් අපිව subscribe කරලා notification on කරලා තියාගන්න. එහෙමනම් අපි ඊළඟ වීඩියෝෙන් ඉක්මනින්ම හම්බෙමු. එතකන් ඔගොල්ලෝ කරන කියන සියලුම යහපත් කටයුතු සාර්ථක වෙන්න කියලා බොහොම ආදරෙන් සුබ පතනවා. ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.